श्री जावदनपुर विश्वविद्यालय आर्तविद्या अध्ययन से अंशाधिपति महाचार्य गामिनी वीरसिंह। वर्तमाने गोलीय आर्थिकයේ තුල සිදුවෙමින් පවතින මේ යුද්ධමය වාතාවරණය අපිට පේනවා මේ වෙනකොට ගෝලීය ආර්ථිකයේ තුල විශාල විකෘති වීම ඇති කිරීම සඳහා හේතු වෙමින් පවතින බව. විශේෂයෙන්ම ඊශ්‍රායලය සහ ඇමරිකාව ඒකාබද්ධව ඉරානයට කරන ලද ප්‍රහාරයත් එක්ක අපි දැක්කා ඉරානයේ අවට තියෙන ඇමරිකන් බේස් සහිත රටවලට ප්‍රහාරයන් එල්ල කරනවා. මේ අනුව අපිට පේනවා ගල්ෆ් කලාපයේ දිගින් දිගටම සියලුම රටවල යම් යුද වාතාවරණයක් වර්ධනය වෙමින් තියෙනවා. ඒතර මේකේ බලපෑම අපි වගේ රටවලට දැන් මේකට කිසිදු සම්බන්ධයක් නැති අපි වගේ රටවලට දැඩි ලෙස බලපාන්න පුළුවන්කම තියෙනවා. අපිට පේනවා මේ හරහා ගෝලීය ආර්ථිකයේ තුළ සිදුවෙන වෙනස්කම් දේශීය ආර්ථිකයේ කෙරෙහි විශාල ලෙස බලපෑමක් ඇති කරන්න පුළුවන්. අපි දැක්කා දැන් ඇමරිකාවේ ජනාධිපතිවරයා කියනවා මේ ප්‍රහාරය දියත් කිරීම තාම නතර කරලා නැහැ. මේක තව සමාජලාට සති දෙකක් තුනක් යන්න පුළුවන්. ඉදිරියේ තමයි දැඩි ප්‍රහාරයන් තියෙන්නේ කියලා. එහෙම වුණොත් ඒකට ඉරානයේ කොයි වගේ ප්‍රතිචාරයන් දක්වයිද? ඒ වගේම අපි දැක්කා අනිත් පැත්තෙන් ඉරානයේ තියෙන ස්වෛරීත්වය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා චීනය සහයෝගය දක්වනවායි කියලා කියවා. එතකොට මෙතෙන්දී බලවත් රාජ්‍යයන් මේවට සම්බන්ධ වීම හරහා ඇතිවන ගෝලීය ආර්ථිකයේ ඇතිවන මේ යුද්ධමය තත්ත්වය මම හිතන්නේ විශාල ලෙස අනිකුත් රටවලට යුද්ධයට සම්බන්ධයක් නැතු වුණත් ඒ රටවල ආර්ථිකයන්ට දැඩි ලෙස බලපෑම් එල්ල වෙනවා. හේතුව අපි දන්නවා දැන් විශේෂයෙන්ම ලංකාව ගත්තොත් එහෙම ලංකාව අපි දන්නවා මැද පෙරදිග විදේශ රැකියාවල නිරත ලක්ෂ සංඛ්‍යාත ශ්‍රමිකයන් පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝගෙන් අපිට වාර්ෂිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළට ගලාගෙන එනවා. ඒ වගේම සංචාරක කර්මාන්තය අනිත් පැත්තෙන් අපිට පේනවා මේ වෙනකොට ලෝක වෙළඳපොළ තුල තෙල් සැපයුම යම් ප්‍රමාණයකට පහළ යාමක් පෙන්වුම් කරනවා. ඒ නිසා අපි දැක්කා ඊයේ වෙනකොට ලෝක වෙළඳපොලේ තෙල් මිල 7.13 වගේ අතර ප්‍රමාණයක ඉහළ යාමක් පෙන්වුම් කරනවායි කියලා වාර්තා කරලා තියෙනවා. එතකොට ඒත් එක්කම අපි දැක්කා දැන් ආපහු නිවේදනය කරලා තියෙනවා ඉරානයේ විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට තීරණය කළාය කියලා. එතකොට අපිට පේනවා මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් හරහා ඉදිරියේදී ඇත්තටම ඊතරම් සතුටුදායක තත්ත්වයක් අපිට ඇති වෙනවා කියලා හිතන්න බෑ. මොන පැත්තෙන් බැලුවත් මේ වෙලාවේදී අපිට පේන්නේ මේක ලෝකයේ ඒ රටවලට වගේම ලෝකයේ අනෙකුත් රටවලටත් දැඩි ලෙස ආර්ථිකමය වශයෙන් අහිතකර බලපෑම් එල්ල කිරීමක් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. අපිට පේනවා මේ වෙනකොටම කටුනායක ගුවන් තොටුපළේ විදේශ වලින් ආපු සමහර ගුවන් යානා යන්න විදිහක් නැතුව නතර කරලා තියෙනවා. ඒ වගේම විදේශ රටවල අපිට පේනවා මේ මැද පෙරදිග රටවල් හරහා ඒ ට්‍රාන්සිට් තියෙන විදේශ ඒ ගුවන් යානාවලට ගමන් කරන්න පුළුවන් වෙලා නැහැ. නිසා අපි දැක්කා මේ වෙනකොට ලෝකයේ තුල ගුවන් වාර දහස් ප්‍රමාණයක් අවලංගු කරලා තියෙනවා. අපි දැක්කා ලංකාවත් මේ වෙනකොට ගුවන් වාර විශාල සංඛ්‍යාවක් නතර කරලා තියෙනවා. එතකොට අපිට පේනවා මේ සංචාරක ව්‍යාපාරයට මේක දැඩි ලෙස බලපානවා. අපි දැක්කා ලංකාවේ ජනවාරි මාසයේදී තාම ඉහළ සංචාරකයන් ප්‍රමාණයක් ලංකාවට පැමිණියා. වාර්තාගත සංචාරකයන් ප්‍රමාණයක්. නමුත් අපිට පේනවා ඒක දැන් ඉදිරියේදී මේ මාසයේ සහ ඉදිරියේදී අපිට ඒකට යම් බාධාවක් නැති වෙන. එතකොට ඒ තුලින් ලැබෙන අපිට ලැබෙන විදේශ විනිමය ඒ වගේම මැද පෙරදිග රටවල් වල රැකියා නියුක්ත වෙලා ඉන්න මිනිස්සුන්ගේ ජීවිතවලට තියෙන අවදානම ඒ වගේ මේ මිනිස්සුන්ගේ රැකියාවලට තියෙන අවදානම ඒ හරහා රට තුළට ගලා එන විදේශ විනිමය ලැබීම් වල පහළ යාම ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අපිට පේනවා ගෝලීය ආර්ථිකයේ තුල දැන් තෙල් මිල තව තවත් ඉහළ ගියොත් එහෙම ඒ තෙල් මිල ඉහළ යාම හරහා රටවල් වල භාණ්ඩ හා සේවාවල මිල අධික ලෙස ඉහළ යන්න පුළුවන්කම තියෙනවා. එහෙම වුණොත් එහෙම උද්දමනයේ වේගවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒතර උද්දමනයේ ඉහළ යාම හරහා අපිට පේනවා රට තුළ මිනිසුන්ගේ විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. මිනිසුන්ට තමන්ගේ ජීවන වියදම ඉහළ යාම, ඒ වගේම තමයි ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාමේදී ඇතිවන ගැටලු මේ වගේ විවිධ ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් අපිට විදේශ විනිමය ගලායම පහළ යාම නිසා විදේශ විනිමය සංචිතවල පහළ යාම
අනිත් පැත්තෙන් අපිට පේනවා අපි දැක්ක දැන් මේ යුදමය වාතාවරණයේ යටතේ නැව් සමාගම් විසින් ඒ වගේ රිස්ක් එක වෙනුවෙන් සෝචාර්ජයක් එහෙම අය කරන්න පුළුවන්. එහෙම අය කරොත් එහෙම අපි ගෙන්වන භාණ්ඩවල මිල ගණන් තව තවත් වැඩි වෙනවා. එතකොට අපිට පේනවා මෙන්න මේ භාණ්ඩ මිල ඉහළ යාම. ඒවා නිමි භාණ්ඩවල මිල වෙන්න පුළුවන්, අමුද්‍රව්‍ය වල මිල වෙන්න පුළුවන්. මේ මිල ඉහළ යාම හරහා අපේ රට තුළ භාණ්ඩවල මිල ගණන් ඉහළ යන්න පුළුවන්. ඒ වගේ මිල ඉහළ යාම විතරක්මත් නෙවෙයි අනිත් පැත්තෙන් ඒ වගේ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගැටලු මතුවෙන්න පුළුවන් කියලා අපිට හිතෙනවා. කියලා කියන්නේ මේ නැව් ගමනටත් අපි දැක්කා දැන් යම් යම් බාධාවන් තියෙනවා. සමහර තැන්වලදී ඒවට ප්‍රහාරයන් එල්ල වෙලා තියෙනවා. ඉතින් එතකොට ගුවන් ගමන් සඳහා තියෙන බාධාවන්, නැව් ගමනට තියෙන බාධාවන්. ඒතර මේ ගුවන් මාර්ගයයි මුහුදු මාර්ගයයි දෙකම යම් ප්‍රමාණයකට බාධාකාරී තත්ත්වයන් ඇතිවීම හරහා ඒ වගේ සප්ලයි එක අඛණ්ඩව පවත්වාගෙන යන්න බැරි වෙන්න පුළුවන්කම තියෙනවා. එතෙන්දී අපිට පේනවා අපි වගේ රටවලට අපේ ආර්ථිකයට ඒවා යම් ප්‍රමාණයක අහිතකර ලෙස බලපාන්න පුළුවන්කම තියෙනවා. ඒ අහිතකර භවයේ ප්‍රමාණය තීරණය වෙන්නේ මේ යුද්ධය කොයිතරම් කාලයක් පවතිනවද කියන එක අනුව. අපිට තියෙන ප්‍රශ්නේ ඇත්තටම යුද්ධය සති දෙකක් තුනක් තියෙන්න පුළුවන්. නමුත් ඒකෙන් ඇති වෙන බලපෑම ඒ ඇතිවෙච්ච දේ අපිට මාසෙන් දෙකෙන් අපේ රටෙන් අපිට ඒවා එකපාරටම ඒ බලපෑම ඉවත් කරගන්න පුළුවන් කම නැහැ. ඒකේ ඇති වෙන බලපෑම අපේ රටට මාස ගානක සමාට වසර ගානක බලපෑමක් වෙන්න පුළුවන්කම තියෙනවා. අපේ ආර්ථිකයේ දැන් ක්‍රමයෙන් අපි ගොඩ නගමින් ඉන්න අවස්ථාවක නැවතත් මේ වගේ ෂොක්ස් ආර්ථිකයට ඒම හරහා අපිට මට හිතෙන්නේ ඒක ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල කරනවා කියන එකයි තියෙන්නේ. ඒ නිසා අපි මේ වෙලාවේදී මම හිතනවා කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. අපිට පේනවා අනිත් පැත්තෙන් මිනිසුන්ගේ හැසිරීම කොයි වගේද කියලා, මිනිස්සු හිතන විදිය කොයි වගේද කියලා. මිනිස්සු අපිට පේනවා හැම වෙලේම තමන් පුළුවන් තරම් තාවකාලිකව හරි ආරක්ෂා වීම, තමන්ගේ තියෙන වමනාවන් පුළුවන් තරම් ඉටු කරගන්න තියෙන හැකියාව වර්ධනය කර ගැනීම තමයි මිනිස්සු කල්පනා කරන්නේ. ඒ නිසා අපිට පේනවා දැන් රජය විසින් ප්‍රකාශ කරලා තියෙනවා මේ වෙලාවේදී ලංකාව තුළ මාසයකට දින 40කට වගේ ප්‍රමාණයකට තෙල් සප්ලයි එක සඳහා තෙල් අපි ගාව ස්ටොක්ස් තියෙනවා කියලා. නමුත් මිනිස්සු අපිට පේනවා නමුත් ඒවා එච්චරම පිළිගන්න සූදානම් නැහැ වගේ. මිනිස්සු දැන් පෝලිං වල ගිහිල්ලා තමන්ගේ වාහනයට ගහගන්න පුළුවන් උපරිම තෙල් ප්‍රමාණය ගහගෙන තමන් බලනවා පුළුවන් තරම් මේකෙන් සබයි වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම අපිට පේනවා මිනිස්සු උත්සාහ කරනවා පුළුවන් නම් අරන් ගිහිල්ලා තෙල් තොග රැස් කරගෙන තියාගන්න. ඉතින් මෙන්න මේ වගේ වාතාවරණයන් තුළ අපේ මේ අර්බුදේ තව තවත් පීඩාකාරී වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ අර්බුදේ තව තවත් දැඩි වෙන්න පුළුවන්කම තියෙනවා. හේතුව අපි හිතුවොත් එහෙම මේ වගේ ස්ටොක්ස් තියාගන්න ගියොත් එහෙම මිනිස්සු තමන් සාමාන්‍යයෙන් රුපියල් සතියකට රුපියල් 5000ක විතර තෙල් ගහන කෙනෙක් දැන් ෆුල් ටැංක් ගහන්න ගියාම වෙන්නේ අර සතියකට තියෙන තෙල් සැපේ වගේ 3-4 ගුණයක තෙල් මිනිස්සු ගාව ස්ටොක් විදිහට තියෙන පුළුවන්කම තියෙනවා. ඒක රටේ පවතින තෙල් ස්ටොක් එකටත් බලපාන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අපිට පේනවා මෙන්න මෙවැනි අවස්ථාවලදී මිනිසුන්ගේ හැසිරීම, මිනිස්සු කටයුතු කරන ආකාරයත් ඊටාම වැදගත් වෙන. මිනිස්සු හැම වෙලේම තමන් යම් ඉතා සුළු සිද්ධියකින් පවත් තිගැස්මකට ලක්වීමක් අපට දකින්න පුළුවන් වෙනවා. ඒක මිනිස්සුන්ට වැරද්දක් කියන්න පුළුවන් කමක් නැහැ. අපි දැක්ක පහුගිය කාලය තුල ශ්‍රී ලංකා ආර්ථිකයට මේ වගේ යම් කෙටි කාල සීමාවන් තුලදී මේ වගේ කම්පන රාශියකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ වගේ අත්දැකීම් එක තමයි ශ්‍රී ලාංකීය අපි ජනතාව කටයුතු කරන්නේ. මිනිස්සු ඒ පෙර අත්දැකීම් සැලකිලට අරගෙන ඉදිරියේදී මෙහෙම වෙන්න පුළුවන් අපි අඩු ගානේ යම් ප්‍රමාණයක් හරි ආරක්ෂා වෙන්න ඕනි කියලා හිතලා තමයි සමාජලාට මේ කටයුතු කෙරෙන්නේ. ඒ නිසා ඉදිරියේදී අපිට පේනවා මේ මිනිස්සුන්ගේ හැසිරීම, ගෝලීය ආර්ථිකයේ හැසිරීම, ඒ වගේම මේ ඇතිවන අයහපත් වූ තත්ත්වයන් හේතු කොටගෙන ඒවා ශ්‍රී ලංකාව වැනි අර්ධ සංවර්ධිත රටවල දැඩි ලෙස බලපාන්න පුළුවන්කම තියෙන එක ශ්‍රී ලංකාවට විතරක් නෙවෙයි ලෝකයේ අනිකුත් රටවලත් එහෙම ඒවා සංවර්ධිත රටවලටත් යම් බලපෑම් ඇති වෙන්න පුළුවන්. සංවර්ධිත රටවල් ලෝකයේ ගෝලීය ආර්ථිකයේ ඉහළ දායකත්වයන් සපයන මේ රටවල් මේ යුද්ධයට පැටළුනොත් එහෙම මේ ආර්ථිකයනුත් යම් ප්‍රමාණයකට බිඳ වැටීම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒතකොට ඒ වගේ නිෂ්පාදනයෙන් අඩුවීම හරහා ගෝලීය නිෂ්පාදනය පහළ යාම හරහා ඒ අපිට අර ගෝලීය වෙළඳපොළ තුල නැත්නම් ලෝක වෙළඳපොළ ඒ භාණ්ඩ ලබා ගන්න තිබෙන අපහසුතාවයන් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා.
ඉතින් එතකොට ලෝක නිෂ්පාදනයේ පහළ යාම ලෝකයේ හැම රටවලටම බලපාන්න පුළුවන්. ඒ වගේ අපිට හැම පැති ගණනාවකින් මේවා පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. අපේ ආර්ථිකයට බලපාන මේ අහිතකර වූ තත්ත්වයන් පිළිබඳව. ඒ නිසා මා දකින්නේ මේ පවතින වාතාවරණය එතරම්ම සතුටුදායක නැති ආර්ථිකයට අහිතකර වූ බලපෑම් එල්ල කළ හැකි වාතාවරණයක් කියලා. ඒ නිසා අපි මේ වගේ අවස්ථාවක කල්පනාකාරීව කටයුතු කිරීම තමයි මම හිතන්නේ ජනතාව විදිහට ඉතාම වැදගත් කාරණේ වෙන්නේ. මම